සුබ දවසක්. මම රුවන් මුතුකල උසස් පෙළ ජීවවිද්‍යා විෂය ප්‍රදේශයේ තුන්වෙනි ඒකකයේ පාඩමක් තියෙනවා දිලීර. මේ පාඩම ළමයින්ගේ අදහස වන්නේ මේ දිලීර පාඩම ටිකක් අසීරුයි මොකද මතක තියාගන්න අමාරුයි කියලා කියනවා. මොකද කරුණු වැඩි නිකන් වෙනස් වෙනස් කරුණු තියෙන්නේ. ඉතින් දිලීර පිළිබඳව වංශ හතරක් අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ එක වංශයක් තමයි ඇස්කොමැකෝටා කියලා කියන්නේ. මම අද බලාපොරොත්තු වෙනවා මේ ඇස්කොමැගෝඩා වංශය පිළිබඳව ඉතා සරලව ඒ අදාළ ඒ ලාක්ෂණික ලක්ෂණ 8 හඳුන්වා දෙන්න. අනිවාර්යයෙන්ම මේ ඇස්කොමැගෝඩා වංශයට අදාළ ලාක්ෂණික ලක්ෂණ 8ක් දැනගන්න තියෙනවා. ඉතින් මුලින්ම ඔබ අනිවාර්යයෙන්ම මේ උදාහරණ කීපයක් දෙන්න මේ වංශයට අදාළව. ඒක උදාහරණ ජීවීන් තුනේ නම් කරන්න. සැකරොමයිසිස්, ස්පෙජියලස් ඒ වගේම පෙනිසිලියම්. ඊට පස්සේ පළවෙනි කරුණ අපි ගමු. මුලින් පළවෙනි කරුණ වශයෙන් ගන්න මේ පරිසරය ගැන. මේ ඇස්කොමැගෝඩා ජීවත් වෙන පරිසරය. භෞමික වාසීන් තමයි වැඩි දෙනෙක් ඉන්නේ භෞමික වාසී. ඒ වගේම කරදියෙත් ඉන්නවා මිරිදියෙත් ඉන්නවා. සමහර විශේෂ කරදිය වාසී වෙනවා. සමහර විශේෂ මිරිදිය වාසී වෙනවා. ඒ වගේම භෞමික වාසීනුත් ඉන්නවා. දැන් මුලින්ම අපි සඳහන් කරන්නේ ජීවත් වෙන පරිසරය ගැන. දෙවෙනි කරුණ වශයෙන් අපි ගමු පෝෂණ ක්‍රම ගැන. මේ දිලීර මේ ඇස්කොමැගෝඩාවන් සමහරුන් සහජීවී ලෙස ජීවත් වෙනවා. ඒ වගේම සමහරු පරපෝෂී ලෙස ජීවත් වෙනවා ධාරකයෝ මත. ඒ වගේම මේ කන්දෑබ් දෙක ඒ සහජීවී ආකාරය ඉන්නවා වගේම පරපෝෂී ආකාරය ඉන්නවා. ඒ වගේම දෙවෙනි කරුණ අපි ගත්ත ඒ ආකාරයට පෝෂණ කරනවා. තුන්වෙනි කරුණත් ඒකෙම කොටසක් වශයෙන් ගන්න පුළුවන්. තුන්වෙනි කරුණ අපි ගමු බොහෝ ආකාර වියෝජකයන් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ බොහොමයක් මේ සමාජිකයෝ දාර කියන්නේ මල දේහ, ශාක දේහ, සත්ව දේහ මත යැපෙනවා. මල දේහ මත යැපෙමින් බහිස්සැලි ජීරකෙන් සෑම ශ්‍රාවය කරමින් ඒවා වියෝජනය කිරීමක් නැත්නම් ජීර්ණය කරමින් පෝෂක අවශෝෂණය කිරීමක් කරනවා. මම දැන් කරුණු තුනක් සලකා බැලුවා. අංක 1 වුණේ පරිසරය. අංක 2 ගත්තේ පෝෂණ ක්‍රම. තුනත් මේ පෝෂණ ක්‍රමයටදී තව කොටසක් අපි ගත්තා. බොහෝ ආකාර වියෝජකයන් කියලා අපි ගත්තා. අංක 4 වශයෙන් ගන්න ඕනි විශේෂයෙන් මේකේ මෙල මේ කණ්ඩායමේ තියෙන මේ දිලීරවල අපි දකිනවා මේ සෛල සංවිධාන සෛලීය ස්වභාවය. ඉතින් ඒක සෛලිකයෝ ඉන්නවා ඒ වගේම බහුසෛලිකයෝ ඉන්නවා ඒ වගේම සූත්‍රිකාකාර සැකසුම් තියෙනවා. يعني ඒක සෛලික වශයෙන් ගත්තම අපි සැකරුමැසිස් ගන්න පුළුවන්. ඒක සෛලිකයි. ඒ වගේම බහුසෛලික සූත්‍රිකාකාර ස්වභාවය ගන්න පුළුවන්. ඇස්පර්ජිලස් ගන්න පුළුවන්. දැන් අපි අංක 1 ගත්තේ කුමක්ද? අයි මතක් කරගන්න මේක ගත්තේ ජීවත් වෙන පරිසරය භෞමික වාසිය කියලා අපි ගත්තා. කරදී මෙරදී ඉන්නවා. අංක 2 ගත්තේ අපි පෝෂණ ක්‍රම මතක් කරන්න. පෝෂණ ක්‍රම. එතෙන්දී අපි සලකා බැලුවා සහජීවී ආකාරය ඉන්නවා. ඒ වගේම පරපෝෂී ආකාරය ඉන්නවා. අංක 3 සලකා බැලුවේ බොහෝ ආකාර වියෝජකයන් කියලා ගත්තා. අංක 4 ඒක සෛලික ස්වභාවය, බහුසෛලික ස්වභාවය වගේම සූත්‍රිකාකාර ස්වභාවය. අංක 5 අනිවාර්යයෙන්ම ඔබ සලකා බලන්න ඕනි මේ අලිංගික ප්‍රජනනයේද ගැන. ඒ අලිංගික ප්‍රජනනයේදී මේ ආකාරයට බලන්න මේ ආකාරයට කොනීඩි දර මත දරණි තියෙනවා. ඒ දරණි මත බහිර්ජන්‍ය ලෙස කොනීඩි බීජාණු සෑදෙනවා. මේ පේලි වශයෙන් තියෙන කොනීඩි බීජාණු. ඒකට කොනීඩියා කියලා කියනවා. ඒ අනුව මතක තියාගන්න පස්වෙනි කරුණ වශයෙන් අපි සලකා බලන්නේ අලිංගික ප්‍රජනනය ගැන. ඒක විශේෂයෙන්ම කියන්න ඕනි මේ වගේ විශේෂිත ඒ කොනීඩි දර සෑදලා තියෙනවා. ඒ කොනීඩි දර මත බහිර්ජන්‍ය ලෙස කොනීඩි බීජාණු පේලි වශයෙන් සෑදලා තියෙනවා. ඉන්නර කොනීඩිය කියලා අපි සලකා බලනවා. අංක 6 වශයෙන් සලකා බලන්නේ 6 7 8. අපි යගෙන අංක 6 7 8 තුනම අදාළ වෙන්නේ ලිංගික ප්‍රජනනය සම්බන්ධයෙන්. ලිංගික ප්‍රජනනයේදී විශේෂයෙන්ම විශේෂිත ජන්මානුදානී කියන්නේ සූත්‍රිකා ජන්මානුදානී ආකාර හදනවා. ජන්මානුදානී වශයෙන් සලකා බලන්නේ අස්කස. ඉතින් ඒ විශේෂිත ඒ ජන්මානුදානී හාවීමෙන් මඩියාකාර අස්කස සෑදෙනවා. ඉතින් මේ අස්කස කියන්නේ මඩියාකාර ව්‍යුහයක් ලිංගික ප්‍රජනනදානිය අපි අස්කස කියලා කියනවා. ඒ අස්කස සෑදීම මම සලකා බලනවා අංක 6 වශයෙන්. අංක 7 වෙනි කරුණ ගන්න අස්ක බීජාණු සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් මේ අස්කසයක් තුල අස්ක බීජාණු තියෙනවා 8ක්. මේ තියෙන අස්ක රතු පාටින් අස්ක බීජාණු. අස්කසයක් තුල අන්තර්ජානීය ලෙසයි නිපද වෙන්නේ. අස්ක බීජාණු 8 බැගින් සෑදෙනවා. ඒ සාමාන්‍ය පති දාන්න එතනට. සාමාන්‍යයෙන් අස්ක බීජාණු 8ක් සාදෙනවා අස්කස තුල. ඒ වගේම තමයි අංක 8 වශයෙන් සලකා බලන්න පුළුවන් මේ අස්ක ඵල සෑදීමක්. සමහර
අස්කමයි කොටාවන් මේ ආකාරයෙන් අස්කස ආවරණය කරමින් අස්ක ඵල සාධනවා. ඉතින් අස්කස ආරක්ෂා වෙනවා. ඉතින් මම ඔබට හිතාහමත් පැහැදිලිව හඳුන්වා දීම කළා මේ කරුණු 8 පිළිබඳව. ඒ අස්කමයි කොටාවේ ලක්ෂණ 8 සලකා බලන්න ඕනේ. අංක 1 නැවත මතක් කරගන්නවා. අංක 1 ගත්තේ පරිසරය ගැන භෞමික වාසී, කරදිය මෙරිදිය කියලා ගන්න පුළුවන්. අංක 2 ගත්තේ මොකද්ද? මතක් කරගන්න. අංක 2 ගත්තේ මොකද්ද? පෝෂණය ක්‍රම ගත්තේ. එතෙන්දී අපි ගත්ත සහජීවී කියලා ගත්තා. සමහරු පරපෝෂී. ඒ අංක 2. අංක 3 ගත්තේ මොකද්ද? අංක 3 සලකා බැලුවේ බොහෝ ආකාර වියෝජකයන් කියලා ගත්තා. ඒ අංක 3. අංක 4 වශයෙන් ගත්තේ මොකද්ද? ඒක සෛලික, ඒ වගේ සූත්‍රිකාකාර, ඒ වගේම බහුසෛලික සංවිධාන ගැන. අංක 5 සලකා බැලුවේ මේ කොනීදි බීජාණු ගැන. අලිංගික බීජාණු දානී අලිපජනනයේදී සෑදෙන කොනීදියා. ඒ සෑදෙන්නේ බහිරිජන ලෙස. ඒ අංක 5 වෙනි කරුණ. අංක 6 වෙනේ මොකද්ද? මෙන්න මේ ජන්මානු ඒ කියන්නේ ලිංගික ප්‍රජනනයේදී අස්කස සෑදෙන බව සඳහන් කළා. ඒ අස්කස විශේෂයෙන්ම මඩියාකාර අස්කස බව සලකා බලන්න ඕනේ. අස්කසේ හැඩය මඩියාකාරයි. අංක 7 සලකා බැලුවේ අස්ක බීජාණු ගැන. සාමාන්‍යයෙන් අස්කසයක් තුළ අස්ක බීජාණු 8 බැගින් පවතිනවා. ඒ වගේ අංක 8 වෙනි කරුණ අපි ගත්ත අස්ක ඵලය ගැන. අස්කස ආවරණය කරමින් ඒ සූත්‍රිකාවෙන් මෙතී යාමින් මේ නිකන් ගෝලාකාරයි. අස්කස විවිධ හැඩතල අස්ක ඵල සාදන්න පුළුවන්. සමහර දිලීර සමහර ඇස්කමයි කොටාවන් අස්ක ඵල සෑදීමට සහභාගී වෙනවා. මම කියන්නේ සැකරොමයිසිස් අස්ක ඵල සාදන්නේ නැහැ. ඇස්පිජිලස් අස්ක ඵල සාදනවා. ඒකයි මම සඳහන් කළේ සමහර ඇස්කමයි කොටාවන් අස්ක ඵල සාදන බව. අපි තවත් වැඩසටහනකින් අපි ඊළඟ වංශය ගැන අධ්‍යයනය කරමු. මම දැන් සලකා බැලුවේ ඇස්කමයි කොටා වංශය පිළිබඳවයි. සුපි